අද අපේ සවුත් අයිලන්ඩ් ට්‍රිප් එකේ third day එක. ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ ලේක් ටෙකාපෝ වලට. මෙතන තියෙනවා historical view එකක් අතර මේක Good Shepherd Church එක. පිටිපස්සේ එතකොට මේ තියෙන ලේක් ටෙකාපෝ එක ඊට පිටිපස්සෙන් තියෙන අර මවුන්ට් කුක් රේන්ජ් එක සදර්න් ඇල්ප්ස් හිස්ටෝරිකල් ප්ලේස් එකක් මෙයාලගේ අපේ ඉතින් ලංකාවේ වගේ ගොඩාක් පරණ අතීතයක් නැහැ. හැබැයි එයාලගේ තියෙන අතීතය එයාලා ගොඩාක් ෆේමස් කරලා ගොඩාක් වටිනාකමක් දීලා සලකනවා. ඉතින් මේකත් ඒ වගේ එකක් මම හිතන්නේ අර යුරෝපියන්ස්ලා ආපු කාලේ හදපු චර්ච් එකක්. ගොඩ් ෂෙපර්ඩ් චර්ච් එකෙන් පස්සේ පොඩි වෝක් එකක් තියෙනවා මෙතනින්ම දකුණු අත පැත්තට ලේක් ටෙකාපෝ එක දිගේ පොඩි වෝක් එකක් තියෙනවා. අපි ඒකේ දැන් යන්න තමයි හදන්නේ. ඉතින් උදේම ආවත් සෑහෙන සෙනඟක් ඉන්නවා මේක බලන්න ඇවිල්ලා. සමහර ස්කූල් නිවාඩුව හින්දා වෙන්නත් පුළුවන්. හැබැයි ඔයාලට මේක ස්ප්‍රින්ග් සහ වින්ටර් එකේ අර ඉන්ටර්චේන්ජ් එකේ දවසක් හින්දා ලොකුවට මල් බලා ගන්න වෙන්නෙත් නැහැ. හිම බලා ගන්න වෙන්නෙත් නැහැ. end of the October වගේ එනවා නම් ඔයගලන්ට මෙතන ලස්සන flowers බලා ගන්න පුළුවන්. පාටි අතන බ්‍රිජ් එක තියෙනවා. බ්‍රිජ් එක ළඟයි චර්ච් එක ඉස්සරහයි ලස්සනට මල් පිපිලා තියෙනවා. ඉතින් අපිට ඒක පොඩ්ඩක් මිස් වුණා. ඒ වගේම වින්ටර් එකේ එනවා නම් හරිම ලස්සනයි. මේ වටේම හිම වලින් වැහිලා සුදු පාටට තියෙනවා. ඉතින් අපිට දෙකම මිස් වුණා. මලුත් මිස් වුණා, වින්ටර් එකත් මිස් වුණා. හැබැයි මේ පැත්තෙන් දැන් මේ තියෙන ලේක් ටෙකාපෝ එක. ඉතින් මේ ලේක් ටෙකාපෝ වලට view එකේදී පිටිපස්සෙන් සම්පූර්ණයෙන් පේන්නේ හිම කඳු වැටිය. මාරම ලස්සනයි. ගොඩක් සීතලයි මේ වෙලාවේ.
අපි අපේ මේ හෙට ගමන දාගෙන තියෙන්නේ මේ ආතස් පාස් යන්න. ඉතින් ආතස් පාස් වලටත් පොඩ්ඩක් ඩ්‍රයිව් කරන්න ඕන හින්දා අපි තීරණය කරා අද අපේ නවාතැන විදියට ස්ප්‍රින්ග්ෆීල්ඩ් කියන පැත්ත තෝරගන්න. ඉතින් we are on the way to Springfield. ඉතින් යනකොට අපිට මේ walkway එකක් හම්බුණා. මෙතන රකයිය රිවර් එක තමයි යන්නේ. මට පිටිපස්සෙන් පේන්නේ මේ රකයිය රිවර් එක. ඉතින් මේක one of the largest river in Canterbury region. ගොඩක් ලොකු රිවර් එකක්. මම ඔයාලට පෙන්නන්නම් වටේටම. අපි දැන් යන්න හදන්නේ රකයියා රිවර් එක ඇතුළට. ඔව් රකයිය රිවර් එක අපි උඩින් බැලුවා. මේ ඔයාලට වීඩියෝස් දාන්න. දැන් අපි රකයිය රිවර් එකට බහින්න හදන්නේ. ඒ කියන්නේ බහිනවා කියන්නේ මේ එකේ walkway එකක් තියෙනවා පොඩි බහලා යන්න. ඇත්තටම කාම් රිවර් එකක්. ගොඩක් වතුරක් නැහැ මේ වෙලාවේ. මේ ගොඩක්ම තියෙන්නේ ඇත්තටම මේ අයිස් කඳු දිය වෙලා හිම දිය වෙලා එන මේ වතුර තමයි තියෙන්නේ. ඉන්න සහ රේන් වෝටර්ත් ඇවිල්ලා තියෙනවා. මේ මොකද වතුර කොළ පාටක් සහ නිල් පාටක් එකතු වෙච්ච පාටක් වගේ තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු මේ මොන වගේ view එකක්ද තියෙන්නේ මේ රිවර් එකේ කියලා. මම හිතන්නේ මේ අපිට ලංකාවේ නම් මෙහෙම රිවර් එකක් ඇතුළට යන්න බෑ. අපි දැන් මේ ඉන්නේ රිවර් එක ඇතුළේ. අපි උඩින් එනකොට නම් ගොඩක් අය හිටිය මෙතන බලන්න ඇවිල්ලා මේ හැබැයි දැන් ගොඩක් අය ගිහින් වගේ. හරිම ලස්සනයි හරිම කාම්. ඔයාලට පේනවද දන්නේ අන්න අතන මේ කැම්ප් වෑන් දෙකක් නවත්තලා තිනවා. මෙන්න මෙතන. අන්න එතන ඉඳන් තමයි අපි කලින් වීඩියෝ එක කරේ. එතන තමයි view point එක තිබ්බේ. දැන් මේ අපි ඒ රිවර් එකේම යටට ඇවිල්ලා ඉන්නේ. අර පාලමෙන් තමයි අපි වාහනේ ආවේ. ඊට පස්සේ මෙන්න මෙතන තව ප්ලේස් එකක් තියෙනවා වාහනේ නවත්තන්න. ඉතින් ගොඩක් අය වෙන්නේ එළ නවත්තනවා.